අපිට ඉකිලි කැසීමට එරෙහිව ජොක් ඉච්චුවලට එහෙම නැත්නම් මේ ටීනිය තත්වයට භාවිතා කරන්න පුළුවන් ඊළඟ දේ තමයි සිසිල් වතුර. එහෙම නැත්නම් කූල් වතුර. නැත්නම් අයිස් කැට. ඔබට තියෙන්නේ අයිස් වතුර එහෙම නැත්නම් අයිස් කැට භාවිතා කරලා ඔබේ ආස්වාදිත ප්‍රදේශය හොඳින් සෝදා හරින්න. නැත්නම් අයිස් කැට භාවිතයෙන් ඔබට ඒවා තවන්න පුළුවන්. අප මෙතනදී මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඉකිලි කැසීම ආදී වූ මේ දිලීර රෝගී තත්ත්වයන් ඇති වෙන්නේ අඳුරු උණුසුම් සහ තෙත් වාතාවරණයක් ඇතුළත. ඔබ මේ සිසිල් ජලයෙන් සේදීම මගින් ඔබේ ආසාදිත ප්‍රදේශයේ තියෙන උණුසුම් බව නොමැති වෙලා සම සිසිල් වෙනවා. ඒ වගේම ඔබ ඒ කූල් වතුරෙන් හේදුවට පස්සේ සම වියලා ගන්නත් අමතක කරන්න එපා. ඔබ ඒක වියලෙන්නට හරින්න නැත්නම් ඔබට පුළුවන් හෙයාර් ඩ්‍රයර් එකක් හෝ භාවිතා කරලා එතන වියලීමට හරින්න. එහෙම නැත්නම් ෆෑන් එකකට අල්ලන්න. එහෙම නැත්නම් ඒක ඉබේම වේලෙන්නට හරින්න පුළුවන්. මතක තියාගන්න ඔබ උණු වතුරෙන් සහ සීත වතුරෙන් හෝදන හැම වතාවකදීම ඔබේ සම අනිවාර්යයෙන්ම වියලෙන්නට හරින්න. ඉකිලි කැසීමට එරෙහිව